දවසක් යාළුවනේ. අද අපි යන්නේ බුලත් සිංහල පැත්තේ තියෙන ලස්සන තැනකට. හිතන නාන්න තමයි යන්නේ. හැබැයි නමක් ගමක් දන්නේ නැහැ ඉතින් ඇත්තටම. දන්න කට්ටියත් ඇති. දැක්කොත් අඳුර ගන්න. ඉතින් එන විදියක් කියන්න බෑ. මොකද මේ වැඩි ප්‍රසිද්ධ කරලා අපේ කට්ටිය ගිහිල්ලා විනාශ කරලා දානවා. අර දැන් ඉරිදාවක් වුණත් මෙතන කවුරුත් නැහැ කියන්නේ. කවුරුත් දන්නේ නැති තැන. ඉතින් ගිහිල්ලා වලත් බලන් ඉන්න කොහොමද සුන්දර තැන කියලා. එතන මේ වලට දැනටත් වෙනවම ඉන්නේ මොන වගේ ලස්සන තැනකද කියලා. මෙන්න වතුර පාර මෙහෙම පහළට ගලන් ගිහිල්ලා ඌටි පූල් එකක් හැදෙනවා. ඉතින් එතන නාන්නේ ලස්සන තැනක්. ඔයාලත් එන්නකෝ මාත් එක්ක යන්න. මම ගන්න කියන්න බෑ මේක. මොකද මේවදී කවුරුත් දන්නේ නැති සංගීත සුන්දර තැන්. ඉතින් මේවා මෙහෙම රැකිලා තියෙන නම් ප්‍රසිද්ධ වෙලා හරියන්නේ නැහැ. යනවා වලට පෙන්නන්න. ඔයාලා බලලා සුන්දරත්වය ඉඳලා. එහෙනම් යන්න අපිත් එක්ක. මම කිව්ව තැන තමයි මෙතන. ඉතින් බලන්න කොච්චර ලස්සන තැනක්ද ඊළඟ. ආපු ගමන් ඔයාලට දැන පෙන්නන්න හම්බුනේත් නෑ ලස්සනින්ද වතුරට වැස්සා. මෙන්න මේ හරිය සාමාන්‍ය අඩි 7ක් 8ක් විතර ගැඹුරුයි. මං ගිහලා බලුවා අඩිය වදින්නේ නෑ. දැන් නම් මේ ඉන්නේ පොඩ කිට්ටුවට එන්න. වතුර ටික මාර සීතලක් තියෙන හිතා ගන්න බෑ. කොළඹ කිට්ටුව මෙච්චර ලස්සන දැන් තියෙනවා කිය. ඉතින් වල සුන්දරත්වය ඉඳ ගන්න. යමුනා මං කලින් හිටියන්න අතන. ඉතින් එතන තමයි මං කිව්වේ ගොඩක්ම ගැඹුරු තැනකට තියෙනවා කියලා. මම මේ පැත්තට ආවා. බලන්න තියෙන මොකද්ද කියලා. ඉතින් ආයෙත් යමු දොස්තර. ඉතින් සීතල වතුර ටිකක් නාගත්තට පස්සේ මේ සුන්දර තැනකට සමුදීලා අපි යන්නේ. ඉතින් තවත් මේ වගේ ලස්සන තැනකින් අපි හමු වෙනවා. මම
අමතකතු channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි මගේ ලස්සන තැන් ඔයාලට පොඩි බෙදා ගන්නවා. කොහොමද මේ තැන ඔයාලට දැනුනේ කියලා comment එකක් දාන්න අමතක කරන්න එපා.